සුබම සුබ දවසක් කියලා පිළිගන්නවල හැම කෙනෙක්කොම අදත් එසන පුවත් YouTube නාලිකාවෙන් ගෙන අලුත්ම වීඩියෝ එකට ඉතින් 2026 ජනවාරි මාසේ අස්වැසුම් මුදල් සම්බන්ධයෙන් රජය මගින් දැනුම් දුන් විශේෂ නිවේදනයක් තමයි අද මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද හැම කෙනෙක්ටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න. අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වගේ වැදගත් තොරතුරු එසැනින් බලා ගන්න ඔයාත් දැම්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දැම්ම සැනින් ඔයාගේ phone එකට ඒක ගෙන්වා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ මේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක ත්‍යාග මුදලක් දිනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් 2026 ජනවාරි මාසේ අස්වැසුම් මුදල් පිළිබඳව දැන් හැමෝටම නැගී යන ප්‍රශ්නයක් තමයි තාම සිස්ටම් එක අප්ඩේට් වෙලා නැත්තේ මොකද කියන එක. ඉතින් මේකට විශේෂ නිවේදනයක් මේකට හේතු වුණ විශේෂ නිවේදනයක් රජය මගින් ඊයේ දැනුම් දුන්නා. ඉතින් ඒ විශේෂ නිවේදනය දැනගත්ත ගමන් තමයි මම මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් රජය මගින් විශේෂ නිවේදනයක් දැනුම් දීලා තියෙනවා. සිස්ටම් එකේ පොඩි ප්‍රශ්නයක් නිසා තමයි මේ අස්වැසුම් මුදල් තාම සිස්ටම් එකට වැටෙලා නැත්තේ කියලා. ඉතින් ඒ හේතුව නිසා තමයි තාමත් ඔයාලගේ සිස්ටම් එකට මේ මුදල් වැටිලා නැත්තේ. ඉතින් අද හවස හෝ හෙට දිනේදී සිස්ටම් එකට මේ මුදල් වැටෙනවා කියලා රජය මගින් විශේෂ නිවේදනයක් දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා ජනවාරි මාසේ අස්වැසුම් ලාභීන් කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඔයාලගේ අස්වැසුම් මුදල් අනිවාර්යෙන්ම සිස්ටම් එකට වැටෙනවා කියලා රජය මගින් දැනුම් දීලා තිබෙනවා. ඒ නිසා කවුරුත් බය වෙන්න එපා. ඒ වගේම තමයි තව විශේෂ නිවේදනයක් දැනුම් දෙන්න ඕනේ. ඔයාලා දන්නවා ඇති දෙසැම්බර් මාසයේදී ඔයාලා තොරතුරු යාවත්කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එකක් රජයට බාර දුන්නා. ඉතින් මේකත් එක හේතුවක් තමයි තාම ඔයාගේ සිස්ටම් එක අප්ඩේට් වෙලා නැති. ඉතින් ඔයාගේ සිස්ටම් එක තාම ඔයා චෙක් කරගන්න දන්නේ නැත්නම් ඔයාගේ නම පල්ලෙහාන් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඔයාලට ඔයාගේ සිස්ටම් එක චෙක් කරලා දෙන්නම් ඔයාගේ සල්ලි වැටිලාද නැද්ද කියලා. ඉතින් ජනවාරි මාසේ අස්වැසුම් මුදල් ඔයාගේ බැංකුවට තව දවස් 4කින් සිස්ටම් එක අප්ඩේට් වෙලා දවස් 4කින් 5කින් වගේ වැටෙනවා කියලා රජය මගින් නිවේදනය කරලා තිබෙනවා. ඒ නිසා හැමෝටම සල්ලි ටික වැටෙයි. කවුරුත් බය වෙන්න එපා. ඒ වගේම තමයි ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට හම්බෙන රුපියල් 25000ක දීමනාව මේ වන විටත් රජය මගින් බෙදා දීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ඔයා තාමත් ගත්තේ නැත්නම් අනිවාර්යෙන්ම ගන්න. මොකද මේක ගොඩාක් වටිනා දීමනාවක්. ඉතින් මේක හම්බෙන්නේ දිට්ටුවා සුලි කුණාටුව මගින් ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට විතරයි. අඩු ආදායම්ලාභී පවුල්වල සිටින පාසල් ළමුන්ටත් මේක ගන්න පුළුවන්. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ඔයා තාමත් ගත්තේ නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් කරන්න. ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ඒ රුපියල් 25000ක දීමනාව කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම මේ වන විටත් අරන් දීලා තියෙනවා. ඉතින් ඔයාටත් මම මේක අරන් දෙන්නම්. අනිවාර්යෙන් ඔයාගේ නම පල්ලෙහා කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි තව රුපියල් 6000ක දීමනාවකුත් පාසල් ළමුන්ට ලබා දුන්නා. දෙසැම්බර් මාසයේදීත් ලබා දුන්නා. ජනවාරි මාසයේදීත් ඒක ලබා දෙනවා. ඉතින් මේ රුපියල් 6000ක දීමනාවත් ඔයා අනිවාර්යෙන්ම ගන්න. ගත්තේ නැති කෙනෙක් ඉන්නව නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරන්න. ගත්තේ නැහැ කියලා ඒ රුපියල් 6000ක දීමනාවත් මම ඔයාලට අරන් දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි තාම ඔයා අස්වැසුම සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැත්නම් අනිවාර්යෙන් ඒකත් කමෙන්ට් කරන්න. ඔයාගේ නම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඔයාගේ සිස්ටම් එක මම චෙක් කරලා දෙන්නම් ඔයාලට සල්ලි වැටලාද නැද්ද කියලා. ඉතින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. මොකද මගේ YouTube channel ටික subscribe කරන කට්ටියට රුපියල් 5000ක මුදල් ත්‍යාගයක් ලබා දෙනවා කියලා මගේ වීඩියෝ බලන හැමෝම දන්නවා. ඉතින් මේ වන විට අදියර 10කින් විතර ඒක ඉවර කරලා තියෙනවා. තව ඉස්සරහටත් මං අදියර ගණනාවක් ඒක කරගෙන යනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ඔයාගේ නම කමෙන්ට් කරන්න. කමෙන්ට් වලින් තමයි මම රුපියල් 5000ක ජයග්‍රාහකයෝ තෝරගන්නේ. ඉතින් අදට මේ වගේ විශේෂ නිවේදන තමයි මට ඔයාලට දැනුම් දෙන්න තියෙන්නේ. ඉතින් එසන පුවත් එසන තොරතුරු YouTube නාලිකාවෙන් තවත් මම මේ වගේ විශේෂ නිවේදන අරගෙන එනවා. ඒ නිසා අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ දවසක්.